රැහිනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුනේ අනන්තයක් නොදුටු Hi ළමයි, welcome to my YouTube channel. මේක මගේ පළවෙනි vlog එක. මාත් එක දිගටම එකතු වෙලා ඉන්න කැමති අය මාව subscribe කරලා තියාගන්න. අද මම day vlog එකක් තමයි ගන්න හිතාගෙන ඉන්නේ. සතිය දවස්වල කොහොමත් උදේ clinicals යන්න තමයි තියෙන්නේ අපිට. lunch break එකෙන් පස්සේ තියෙන lectures තියෙන්නේ. මාසෙට එහෙම නැත්තම් සති දෙකෙන් දෙකට අපි ඉන්න wards වෙනස් වෙනවා. මම මේ දැන් යන්නේ උදේම clinicals. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. මේ තමයි OT එක. මම දැන් ඇවිල්ලා ඉන්නේ. මම දැන් මේ changing room එකට ගිහින් යුනිෆෝම් මාරු කරලා ස්ක්‍රබ්ස් ඇඳගෙන කැප්ස් මාස්ක් දාගෙන තමයි ආවේ. තියටර් එකේ සර්ජරිස් ස්ටාර්ට් කරන්නේ 8:30 වගේ තමයි. එතකන් අපි ඔය ඉස්සරහට වෙලා ඉන්නවා. ක්ලිනිකල්ස් රෙකෝඩ් කරන්න බෑ ළමයි. ක්ලිනිකල්ස් 12ට ඉවරයි. 12න් පස්සේ අපිට පැයක් ලන්ච් බ්‍රේක් එක හම්බෙනවා. මම දැන් ක්ලාස් එකට ආවා. ක්ලාස් එකට ඇවිල්ලා වීඩියෝ ක්ලිප්ස් වගේක් ගත්තා. මම ඒවා ඇඩ් කරලා තමයි තියෙන්නේ. අපේ ක්ලාස් එකට NTS එකේ view එක පේන විදිය තමයි ඔය. ඊට පස්සේ lectures පටන් ගන්න කලින් අපි ක්ලාස් එකේ චුට්ටක් වෙලා ඉඳගෙන හිටියා. මැඩම් එනකම් 4ට lectures ඉවරයි ළමයි. ඊට පස්සේ මම hostel එකට ගියා. hostel room එකකින් එළියේ view එක පේන විදිය තමයි මේ පේන්නේ. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන මට පොඩි බඩගින්නක් ආවා. දැන් මම ටී එකක් හදාගන්න තමයි මේ හදන්නේ. දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා සෙවනල්ලා ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා සෙවනල්ලා වගේ. අද අපිට හොස්පිටල් එකේ පිරිත් දේශනාවක් තියෙනවා. ඒකට යන්න තමයි මම මේ හදන්නේ. රෑ 8ට විතර තමයි අපි පිරිත් අහන්න ආවේ. එහෙනම් මම ගිහින් එන්නම් ළමයි මාව subscribe කරලා තියාගන්න. Thanks for watching.